6කට හෙසල්වුඩ් ලකුණු ලබාගෙන යනවා. රායි කුරුමකට ස්ටාර් රායි පහරකට යන්නේ. නමුත් ඒකේ නෝලු පන්දු ඇදී යනවා විකට් රකින්න. නිරෝෂන් දික්කලාට ලකුණක් නැහැ. පන්දු 3ක් පමණයි මිස් කරගන්න ඕනේ. මොකද පන්දු 3කට ලකුණු 19ක් එතකොට ඒ කියන්නේ 6 3ක් ගැහුවත් ජයග්‍රහණය කරන්න බෑ. ඒ නිසා දසුන් චානක තව එක පන්දු දෙකක් තියෙනවා උට මිස් කරගන්න. එහෙම නැත්නම් ඩොට් බෝල දෙකක් දාන්න. ඊට නෝ බෝල් පන්දුවක් යවුවොත් එය දසුන් චානකගේ වගකීම. නෝට් ඩොට් බෝල් 3ක් තමයි උසාන්න ඕනේ. සාමාන්‍ය කියන්නේ ලකුණු 19ක් තියෙදි බෝල 3ක් තමයි බේර ගන්න ඕනේ. බේර ගන්න ඕනේ. මුල්ම පන්දු 3 බේරගත්තොත් අවසන් පන්දු 3 දී අපිට කෙලින්ම කියන්න පුළුවන් තත්ත්වයක් වෙනවා. ෆුල් ටොස් පන්දුවක් විතර ලැබෙන්නේ ස්ක්වාඩ් රයි පාර ශ්‍රීපක වාතරෙන් පන්දුව ලකුණු 4ක් ලබා ගන්නවා. දුර්වල පන්දු යැවීමක්. දෙවෙනි අවසන් පන්දු ඕවර තුල ඩෙත් ඕවර තුල අපිට දකින්න ලැබෙන්නේ ලෝ ෆුල් ටොස් පන්දු යැවීම. නායකයාගේ මේ පන්දු යැවීම පිළිබඳව පන්දු රකින්නන්ද සෑහීමකට පත්වන්නේ නැහැ. ඕ නිල්ලා සිටිනවා. ස්ථානගත කරන්න අපේ යම් ස්ථානවල ඕ පවසා සිටින මේ මොහොතේදී තර්ඩ් මෑන් මේ පන්දු රකින්න තවදුරටත් යාර්තියේ සීමාවට කැඳවමින් ශ්‍රීපකව දීපක් පොයින්ට් සහායකවහි ලොං ඔෆ් පන්දු රැකීම සඳහා ක්‍රීඩකයන් යෙදවීම තමයි මේ වමත් පිටිකරුවා ඉදිරියේ ඕන් බලාපොරොත්තු වන්නේ. නායකයාගෙන් ඉල්ලා සිටියා මිනිසෝට් එක්ස්කවහි පන්දු රැකීමට චරිත අසලංක යොදවන මොහොත යාර්තියේ සීමාව තුළ යලි පන්දු පිටියේ වමත් පිටිකරුවා නිසා ලොං ඔන් හි පන්දු රැකීමට යොදවා තියෙනවා. මෙන්න රිවර්ස් ස්විප් පහරක් එල්ල කරනවා. එයත් එල්ල වෙන්නේ ඉහළින් පන්දු 4 සීමාව දක්වා ඇදී යන 4 සීමාව අසලදී පන්දුවේ වේගය අඩාල කර ගන්නවා. පෙරලා එල්ල කරද්දී ලකුණු දෙකක් පමණයි ලබා ගැනීමට හැකිවන්නේ. පිටිකරණය අතින් ගත් කල ඉතා සාර්ථකයි තුනමන් මේ පන්දු යවන්නා ඉදිරියේදී ශ්‍රී ලංකා නායකයා ඉදිරියේදී මේ පන්දු දෙක තුලදී ලකුණු 6ක් ලබා ගැනීමට සමත් වෙනවා. ඉතා සාර්ථකයි සුවන්ජි. ඔව් පන්දු 3කදී ලකුණු 6යි. දැන් තවත් පන්දු 3කදී ලකුණු 13ක් තිබෙනවා. ඉතින් එක පන්දුවක් අනිවාර්යෙන්ම ඩොට් බෝලයක් හැටියට යවිය යුතුයි. ලකුණකට නනතුරු එතකොට 6 පහරක් ගාවක් යදුන ඉක්වල්. එසේ වුණත් ශ්‍රී ලංකා කණ්ඩායමේ ජයග්‍රහණය අනිවාර්යයෙන්ම දසුන් සානක නායකයා මේ මොහොතේදී ඔහුට දැඩි පීඩනයක් තිබුණා. තරගාවලේ ජය ගැනීම අවුරුදු 30කට පසු විශිෂ්ට ජයග්‍රහණය අත්පත් කර ගැනීම ඒ තමයි කැපිපෙනෙන සිදුවීම. වෙන පන්දුව යොමු කරන අවස්ථාවේදී පන්දුව යලි යදී යනවා 4 සීමාව දක්වා. ඔව් ෂෝට් ෆයිනල් එකේ පන්දු රැකීම සඳහා කැඳෙව්වා පමණයි. පන්දුව යොමු කරනවා ඉහළින් නැදීදී තමාගේ පිටුපසට ලකුණු 4ක් ලබා ගන්නවා. මුළු ලකුණු සංඛ්‍යාව දැන් ඉහළ නගින ලකුණු 250ක් හැටියට